අද මම කට්ටිය වීඩියෝ එක ගැන පොඩි දෙයක් පෙන්වන්න. දන්නවද මේ මොනවද කියලා? මේ තමයි කඩුපුල් මල්. දැන් මේ මල් වලට සතියක් විතර ඇති. මේ බලන්න. මංගා ගස් දෙකක් තියෙනවා කඩුපුල් මල්. එක ගහක සාමාන්‍යයෙන් මල් 8ක් විතර පිපිලා තියෙනවා. මම අනිත් ගහත් පෙන්වන්නම්. මේ තමයි මගේ අනිත් ගහ. ඒකට සතියයි මල් වලට. තියෙන මල් 8ක් 9ක් විතර තියෙනවා. සෑහෙන පරිස්සම් කරනකො රිලව් එක හරි අමාරුයි පරිස්සම් කරගන්න. මේ බලන්න අතුහග තමයි හැදෙන්නේ. රයිට්. මේ තියෙන්නේ දෙවෙනි සතිය මල් වල. දැන් ටිකක් ලොකු වෙලා මේ දෙවෙනි සතිය ගහෙත් වගේ සමහරක් මල් හැලෙනවා බොරු මල් වගේ පොඩියට ඇවිල්ලා සමහරක් ඒවා හැලෙනවා මල් ගොඩක් වුණාම. මේ තියෙන තුන්වෙනි සතිය. දැන් නම් පිපෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. තනත් එහෙමයි. ඒකෙත් පිපෙන්න ඔන්න මෙන්න මල් ටික තියෙන්නේ. ලකුණා මාර සුවඳක් තියෙන මොකද කලින් මගේ පිපිලා තියෙනවා සෑහෙන්න මල්. ඔය කට්ටිය ඉතින් හදලා බලන්න ගෙවත් ඒ කඩුපුල් මල් ටික. දැන් බලන්න කඩුපුල් මල පිපෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. සමහරකට හෙට දිහාට පිපෙන්න පුළුවන්. මේ මලත් බලන්න. අද රැයට ෂුවර් නෑ. එක මලක් නම් පිපිලා පර වෙලා මම දැක්කේ නෑ කොහොමද නේ. මලක් පිපිලා ඒක පර වෙලා තියෙනවා. මේ සති 3ක් ගියා මේ මලක් පිපෙන්න. එක මලක් නම් පිපිලා ඒක පර වෙලා. ඒක දැක්කේ නෑ ඊයේ පොයේ දවසේ මට පූජා කරන්න තිබ්බා. ඒක මට හැංගිලා තිබ්බින දැක්කේ නෑ. මත් මේ මල් ටික මේක එක මලක් කැඩිලා මේ රිලව් එක බේර ගන්න අමාරු මේ මල්. එක්ක ගමන් කනවා. අද රැයට ඔක්කොම මල් ටික පිපෙයි. අද රැයට පිපෙන සයිස් එකේ තියෙන්නේ. මම අද රැයට වීඩියෝ එකක් දාන්නම් මල් පිපුණාම. අන්න දැන් මල් සාමාන්‍ය ගානට පිපීගෙන ඉන්නේ. රෑ සාමාන්‍යයෙන් 10 11 වෙනකොට මේක පිපිලා ඉවරයි. ඊට පස්සේ 12 වෙනකොට වගේ පර වෙනවා. ඊට කලින් කඩලා පූජා කරන්න ඕනේ. බාන්න ලස්සනට පිපීගෙන එනවා. සෑහෙන ලොකු මලක් මේක. ලස්සනට පිපිලා තියෙන්නේ. දැන් මේ මල් ටික කඩලා බුදුන්ට පූජා කරන්න යන්නේ. ඔන්න කඩුපුල් මල්.
ඔන්න ඉතින් මල් ටික කැඩුවා. අන්තිමට ඉතුරුනේ මල් 4යි. මොකද එක ගහක සම්පූර්ණයෙන්ම රිලව් කෑවා. අනිත් ගහේ මල් 4ක් කොහොම හරි කරලා පරිස්සම් කරගත්තා. දැන් මේක ඉතින් බුදුන්ට ධාතුන් වහන්සේට පූජා කරන්න තමයි තියෙන්නේ.